ආයිබෝන් හැමෝටම. ඔයාලා තාමත් කීබෝඩ් එකෙන් ටයිප් කරන්නේ ඒකේ තියෙන අකුරු හොය හොයද? එහෙම නැත්නම් ටයිප් කරන්න ගියාම පැය ගාණක් කාලේ නාස්ති වෙනවද? අද කිස් ICT ඇකඩමි එකෙන් මම අරගෙන ආවේ ලෝකයේ ඉන්න ඕනම කෙනෙක්ට නොමිලේ ටයිපින් පුරුදු වෙන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන. මේක පාවිච්චි කරලා ඔයාලට සති කිහිපයක් ඇතුළත S2 පියාගෙන උනත් කීබෝඩ් එක ටයිප් කරන්න පුරුදු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ වෙබ්සයිට් එකේ නම තමයි typing.com. ඉතින් අපි වැඩි කතා බහක් නැතුව යමු වීඩියෝ එකට කොහොමද මේක කරන්නේ කියලා දැනගන්න. මුලින්ම මම ඔයාලට කියන්න ඕනේ මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් වෙබ්සයිට් එකක්. ඔයාලට පුළුවන් ඔයාලගේ Gmail එකක් පාවිච්චි කරලා මේකේ ගිණුමක් හදාගන්න. එතකොට ඔයාලට කරන lessons වල ප්‍රගතිය හැමදාම මේකේ සේව් වෙලා තියෙනවා. එතකොට මේක ආරම්භක මට්ටමේ ඉඳන් ඇඩ්වාන්ස් ලෙවල් එක දක්වාම ක්‍රමානුකූලව පාඩම් සකස් කරලා තියෙනවා මේ වෙබ්සයිට් එකේ. ඒ වගේම ඔයාලගේ අතේ ඇඟිලි කීබෝඩ් එක උඩ තියන්න ඕනේ නිවැරදි ඉරියව්ව පවා මේකෙදී වීඩියෝ මගින් පෙන්වලා තියෙනවා. ඕකේ. මුලින්ම ඔයාගේ කම්පියුටර් එකේ Google Chrome එකට හරි එහෙම නැත්නම් වෙනත් වෙබ් බ්‍රවුසර් එකකට ගිහිල්ලා ඔයා මෙතන URL බාර් එකේ ටයිප් කරන්න typing.com කියලා. ගහලා enter කරන්න. ඕකේ. එතකොට ඔයාලට බලන්න පුළුවන් මෙතන login කොටස් දෙකක් තියෙනවා create your educator accounts and start typing today කියලා කොටස් දෙකක්. එතකොට අපි මුලින්ම log වෙන්න ඕනේ වෙන්නේ මේ student login කියන එකෙන්. අපි log වෙලා බලමු student login එකෙන්. ඕකේ. මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් beginner සහ advanced කියලා කොටස් කිහිපයකට කරලා තියෙනවා මේ වෙබ්සයිට් එක. ඒ වගේම තමයි මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් JF and space කියන තැනින් අපිට මුල ඉඳන්ම තමයි ටයිපින් පටන් ගන්න තියෙන්නේ. ඕකේ. මම ස්ටාර්ට් කරලා පෙන්නන්න. මුලින්ම මේක ක්ලික් කරන්න. ක්ලික් කරන් පස්සේ ඔයාලට මේ වගේ වීඩියෝ එකක් බලා ගන්න පුළුවන්. Get ready to boost your typing skills and have fun doing it. මේක බලන්න ඕන කෙනෙක් ඉන්නවා නම් බලන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක මෙතනින් skip video කියන එක ක්ලික් කරන්න. Okay. Type the J key. බලන්න ඔයාලා මේකේ අපි අත් දෙක තියාගන්න ඕන විදිහ ASDF JKL කියලා මෙන්න මේ විදිහට පිළිවෙලට තියෙනවා. ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙයාලා මෙන්න මේ දෙන instructions වලට අනුව තමයි ඔයාලා වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට typing පුරුදු වෙලා තියෙන විදිහට ඔයාලා මේක type කරන්න යන්න එපා ඇත්තම කිව්වොත්. ඒකට හේතුවක් තියෙනවා. මොකද මේ විදිහට අපි type කරොත් තමයි අපිට typing S2 පියාගෙන උනත් type කරන්න පුළුවන් හැකියාවක් එන්නේ. ඔන්න මම මුලින්ම J අකුර press කරනවා. Okay. එතකොට කියනවා you have found it. Remember where that is J key is because we are going to the practice it now. Okay. එතන enter button එක ඔබන්න කියලා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් මෙතෙන් enter key එක click කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ keyboard එකේ බලන්න මෙන්න මෙතන තියෙන enter key එක අන්න එක press කරන්න. Okay. press කරාන් පස්සේ මෙන්න මේ වගේ එකින් එකට අකුරෙන් අකුර සම්පූර්ණයෙන්ම practice කරවන්න මෙයාලා lessons හදලා තියෙනවා. Okay. J මම J අකුරට press කරාන් පස්සේ keep up the work is good කියලා වැටලා තියෙනවා. Okay. ඊට පස්සේ නැවතත් මෙන්න මෙතන continue කියන එක click කරන්න තියෙනවා. ඔයාලට මේ continue කියන එක හැම වෙලාවෙම click කරන්න අපහසු නිසා ඔයාලට පුළුවන් keyboard එකේ enter button එක press කරන්න. Okay. ඊළඟට අපිට පුරුදු වෙන්න තියෙන්නේ F අකුර. බලන්න දැන් අර ඉස්සෙල්ලා තිබ්බ අකුරු ඇඟිල්ල නෙවෙයි දැන් F අකුරට use කරන ඇඟිල්ල නිල් පාටෙන් highlight කරලා තියෙනවා. ඒකෙන් තමයි F අකුර ඔබන්න ඕනේ. මම නැවතත් enter button එක ඔබනවා. දැන් F J නැවතත් J අකුර ඔබන්න තියෙනවා. මෙන්න මේ විදිහට මේක ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. මේක ඔයාලා ප්‍රැක්ටිස් කරගෙන යනකොට ඔයාලට දන්නේම නැතුව ඔයාලගේ ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්. ඊටාම ලේසියෙන්. මේක මේ ලෙසන් එකේ යනකොට ඔයාලගේ එක දිගට මෙන්න මේ ගේම් විදිහටත් මේක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාලට කොච්චර කම්මැලි හිතුණත් මේ කියලා තියෙන ඇඟිල්ලෙන් ඔයාලා මේක ප්‍රෙස් කරන්න මතක තියාගෙන ඉන්න. මේ වීඩියෝස් වලට බලන්න පුළුවන්. කැමති නම් එහෙම නැත්නම් ස්කිප් කරලා දාන්න පුළුවන්. ඕකේ. ඔන්න ස්පේස් බාර් එක පුරුදු වෙන කොටස. ස්පේස් බාර් එක බලන්න තියෙන්නේ මහපට ඇඟිල්ලෙන් ඒකේ ගුවන් පස්සේ ස්පේස් හොඳට ප්‍රැක්ටිස් කරනවා මේක. ඉතින් මේ විදිහට තමයි මේකේ අපි ටයිපින් කරන්න තියෙන්නේ. ඔයාලටත් පුළුවන් මේක ටයිපින් හොඳට ප්‍රැක්ටිස් කරන්න පාවිච්චි කරන්න නොමිලේම.
ඇත්තටම මේ ලෙසන් එක ටයිප් කරලා කම්මැලි හිතුනොත් ඔයාලට පුළුවන් මේකේ තියෙන ගේම් ප්‍රැක්ටිස් කරන්න. අපි බලමු ගේම්ස් කියන එක ක්ලික් කරන්න. මෙතන තියෙනවා ගේම්ස් කිහිපයක්. එක එක જાතියේ ගේම්ස් බලා ගන්න පුළුවන්. මම මෙතන මෙන්න මේ කීබෝඩ් ජම්ප් කියන එක ක්ලික් කරනවා. ඕකේ. චූටි වෙලාවක් යයි ඒක data අනුව loading එක බලපානවා. ඕකේ. easy words medium ද මොකද්ද දාන්න පුළුවන් ඔයාලගේ කියන්නේ typing test එක අනුව තමයි මේක මම දැනට easy කියන එක දා ගන්නවා easy words කියන එක දීලා play කියන බටන් එක press කරනවා මෙතනදී ඔයාලට තවත් හොඳ දෙයක් තියෙනවා ඉංග්‍රීසි පුරුදු වෙන්න පුළුවන් මේ වචන හයියෙන් කියවලා ඔයාලගේ ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කරගන්නත් පුළුවන් දැක්ක නේද මෙන්න මේ වගේ ඔයාලට පුළුවන් කැමති නම් සවුන්ඩ් එක මියුට් කරලා වාගේ පහසුවෙන් වැඩේ කරන්න ඉතින් මේක ගොඩක් හොඳ වෙබ්සයිට් එකක් මතක තියාගන්න තව දෙයක් තමයි මේ පාඨමාලාව එහෙම නැත්නම් මෙන්න මේ ලෙසන් එක සම්පූර්ණයෙන්ම අවසන් කරාට පස්සේ ඔයාලට වටිනා සහතිකයක් පවා මේ වෙබ්සයිට් එකෙන් දෙන්න තීරණය කරලා තියෙනවා ඉතින් ඔයාලා අදම මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ටයිපින් පුරුදු වෙන්න පටන් ගන්න ඔයාලගේ ටයිපින් වේගය කීයද කියලා ටෙස්ට් එකක් කරලා පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වටිනා තාක්ෂණික වීඩියෝ බලන්න අපේ Krish ICT YouTube channel එක subscribe කරලා පල්ලෙහා තියෙන bell icon එක press කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න. මම කැලුම් තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. හැමෝටම ජය වේවා.